යාළුවනේ ඔන්න අද අරගෙන ආවේ කතාවේ 15 වෙනි කොටස. ඉතින් ලස්සන කොටසක් තමයි අරගෙන ආවේ. කතාව කියවලා බලලා වෙනද වගේම ඔයාලා කැමති නම් ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කතාව බලමු. වැසිබර රාත්‍රියෙන් පසු උදා වූ ඒ මාස කිහිපය අහස්ගේ සහ සප්නගේ ජීවිතවල අමතක නොවන සුන්දරම කාලය වුණා. ව්‍යාපාරයේ ලැබුණු අමතර ලාභයත් සුජාතගේ රහසිගත ආශිර්වාදයත් සමග අහස් පුංචි අඩිතාලමක් දමා ඔවුන්ගේ අනාගත මන්දිරයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබුණා. අවසානයේ ඔවුන් ප්‍රාර්ථනා කළේ සුන්දර දිනය උදා වුණා. එදින උදෑසන පරිසරය ඉතාම සුන්දරයි. කුරුඳුවත්තේ කොළ පැහැය මැදින් ඉහළට නැගුණු හිරු රශ්මිය මුළු ගම්මානයම ආලෝකවත් කර තිබුණා. නිර්මලාගේ මුහුණේ පිරී තිබුණේ සතුටු සිනහවක්. ඔව්, අද තමයි ඒ ලස්සන දවස. අහස්ගේ ජීවිතේ හැම අඩුවක්ම පුරවන්න සප්න මනමාලියක් මෙන් සූදානම් වනේ සුන්දර දිනය අදට යෙදී තිබුණා. මැනිකේ බලන්නකෝ, අද ඔයා හරිම ලස්සනයි. හරියට රාජකුමාරිකාවක් වගේ. නිර්මලා සප්නගේ කරට අත දමා ආදරෙන් නැගේ මූණ පෙන්වමින් කියද්දී සප්න ලැජ්ජාවෙන් බිම බලා ගත්තා. ඇය හැඳ සිටියේ සුදු පැහැයෙන් සහ මල් රටාවලින් සෑදුණු අලංකාර සාරියක්. ඇය රන් ආභරණ වලින් හැඩවී සිටියේ හරියට දේවතාවියක් වගේ. ඒ අතරතුර අහස් නිවසේ අනෙක් කාමරේ ලෑස්ති වෙමින් හිටියා. සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසුණු ඔහුගේ මුහුණේ තිබුණේ සතුටත් සුළු නොසන්සුන්තාවයකුත් මිශ්‍ර වූ ආදරණීය සිනහවක්. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණේ තවත් ස්වල්ප මොහොතකින් තමන්ගේ ජීවිතයේ සැබෑ අයිතිකාරිය තමන්ගේ ආදරණීය බිරිඳ වන නිසයි. අහස් එදා බංගලාවෙන් පැනලා එද්දි හිතුවද මේ වගේ දවසක් එයි කියලා? චමත් අහස්ගේ උරහිසට තට්ටු කරමින් අහද්දී අහස්ගේ මුවගට නැගුණේ ආඩම්බරයේ මුසුණු සිනහවක්. හීනයක් තිබුණා. කවදම හරි දවසක සුදුමැණිකව මගේම කරගන්නවා කියලා. අද ඒ හීනේ හැබෑ වෙලා. ටික වෙලාවකට පසු හැමෝම විවාහ උත්සවයේ පැවැත්වෙන එලිමහන් උද්‍යානයේ වෙත පිටත් වුණා. සුන්දර උද්‍යානය සුදු රෝසමල් සහ කොළ පැහැති අලංකරණ වලින් නිහඬ සුන්දරත්වයකින් සැරසී තිබුණා. මෘදු සුළඟත් සමග මල් සුවඳ පරිසරයේ පුරා පැතිර ගිය අතර පසුබිමින් ඇසුනේ මෘදු සංගීතයක්. මංගල උත්සවයේ පැවැත්වුණේ ඊටාම චාම්, ඒ වගේම හදවතට සමීප පවුලේ අය පමණක් සහභාගී වූ පුංචි උත්සවයක් ලෙසයි. නියමිත වේලාවට සප්න මංගල පෝරුව වෙත කැටුව එන විට අහස්ගේ දෑස්වලට සතුටු කඳුළු ඉනුවා. ඔහු ඇය දෙස බලා සිටියේ හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. පෝරුව මතට නැගුණු සප්න අහස්ගේ අතකින් අල්ලා ගත්තා. ඔවුන් දෙදෙනා සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරමින් මංගල මුදු මාරු කරගනිද්දී මුළු පරිසරයම ප්‍රීතිഘോഷාවෙන් ඇලලී ගියා. උත්සවයේ විශේෂ අමුත්තිය ලෙස පැමිණියේ සුජාතායි. පරිස්සමින් මගේ දුව බලා ගන්න අහස්. සුජාත සතුටු කඳුළු පිරින් දෙනතින් කිව්වේ දෙදෙනාටම ආශිර්වාද කරමින්. බොහොම ස්තුතියි නෝනා. මම මගේ පණටත් වඩා ආදරෙන් සුදුමැණිකව බලා ගන්නවා. අහස් ගෞරවණීය ලෙස පැවසුවා. මංගල උත්සවයෙන් පසු සප්න අහස්ගේ අත අල්ලගෙන ඔවුන්ගේ අලුත් නිවසට ගොඩ වැදුනේ අසීමිත සතුටකින්. ස්තෝප්පුවේ මල් සුවඳ පිරීලා තිබුණා. අහස් සප්නව අත් දෙකට ඔසවගෙන ගේ ඇතුළට පියනගද්දී සප්න ලැජ්ජාවෙන් ඔහුගේ පපුව අස්සේ මූණ හංගගෙන hina වුණා. අනේ මහත්තයා, නැන්ද ගේ ඇතුළේනේ, අපිව දකී. ඉතින් දැක්කට මොකෝ, ඔයා මගේ නෝනනේ. ඔහු එහෙම කියද්දී සප්නගේ කම්මුල් රත් පැහැයට හැරුණා. නිර්මලා ගේ ඇතුළට වෙලා ඒ දෙන්න දිහා බලාගෙන hina වුණා. අනේ දෙන්න ඇතුළට එන්නකෝ, දොර ළඟම ආදරය කර කර ඉන්න එපා. ඇය කියද්දී තුන්දෙනාම හයියෙන් hina වුණා. නව නිවස ඇතුලේ මේසේ මත සුවඳ විහිදුවමින් තිබුණේ උණුසුම් කිරිබත් පිඟානක්. ඒ වගේම කැවුම්, කොකිස්, ආස්මි සහ අලුත් මුදවපු කිරිපිරුණු මැටි හැලියකුත් මේසේ මත තිබුණා. නැන්දේ, මේ ඔක්කොම තනියමද හැදුවේ? හරියට අවුරුදු කෑම මේසේ වගේමයි. සප්න පුදුමයෙන් ඇස් ලොකු කරමින් ඇහුවා. ඔව් මැනිකේ, අද ඔයාලා දෙන්නගේ ජීවිතේ අලුතින්ම පටන් ගන්න දවසේ මම අතින් මේ ටික හැදුනේ නැත්තම් කොහොමද? කාලා බලලා කියන්නකො රස කොහොමද කියලා. අහස් කිරිබත් කැබැල්ලක් අතින්ගෙන සප්නගේ කටට ලං කළා. මුලින්ම මගේ නෝනා කාලා බලන්නකෝ. අහස් සාදරෙන් කියද්දී සප්න ලැජ්ජාවෙන් මුවකට සිනහවක් නගාගෙන එය අනුභව කළා. හරිම රසයි, සප්න සතුටින් කිව්වා. ඒ තුන්දෙනා එකට එකතු වී hina වෙමින් කතා කරමින් ආහාර ගත්තේ අසීමිත සතුටකිනුයි.
ජීවිතේ කොතරම් අමාරු කාල පසු කරගෙන ආවත් අද මේ මේසේ වටේ තිබුණු ඒ සෙනෙහසත් එකමුතුකමත් ඔවුන්ගේ අනාගතේ තවත් ලස්සන කරන බවට හොඳම සාක්ෂියක් වුණා. කෑම මේසේ හැඳින්වුනේ ආහාර වේලකට වඩා ඔවුන්ගේ ආදරේ සහ එකමුතුකමේ මංගල්‍යයක් ලෙසයි. මේ ගෙදර හැමදාම මේ වගේ ආදරෙන් සැනසීමෙන් සතුටින් පිරෙන්න ඕන පුතේ. අම්මා කිව්වේ හදවතින්ම ඔවුන් දෙදෙනාට ආශිර්වාද කරමින්. හවස් යාමේ උදා වෙද්දී හිරු බැස යන රන්වන් ආලෝකය මුළු පරිසරයම තීන්ත ආලේප කළාක් මෙන් බැබලෙන්නට පටන් ගත්තා. අහස් සප්නාව එක්කගෙන අලුත් ගෙදර ස්තෝප්පුවේ වාඩි වුණා. ඉස්සරහා තිබුණේ සප්නා හීන දැකපු පුංචි මල්වත්ත. රෝස සමන් පිච්ච වැටකෙయ్య මල් හෙමින් හුළඟට වැනෙමින් මුළු පරිසරයම සුවඳවත් කළා. මීට මාස කිහිපයකට පෙර වැසිබර රාත්‍රියක ආස්කි උරහිසට ඔළුව තියාගෙන සිහිනම වූ නිවස ඉදිරිපස අලංකාර මල්වත්ත ඔහු ඇය වෙනුවෙන් ඒ අයරින්ම නිර්මාණය කර තිබුණා. මතකද සුදු මැණිකේ වැස්ස දවසේ ඔයා කිව්වා මේ වගේ ලස්සනට මල්වවපු වත්තක් තියෙන ගෙයක් ඕන කියලා. මතකයි මහත්තයා. මට හිතාගන්නවත් බෑ මේ හැමදේම මෙච්චර ඉක්මනට හැබෑ වුණා කියලා. අහස් සැගේ අත තමන්ගේ දෝතට අරගත්තා. ඔයා මගේ ජීවිතේට හැම සතුටක්ම ගෙනාවනම් මට බැරිද මගේ නෝනාගේ පුංචි හීන ටික මේ විදියට හැබෑ කරන්න? අද ඉඳන් මේ පුංචි මාලිගාව තමයි අපි දෙන්නගේ ලෝකෙ. ඔහු ඇගේ කම්මුලක් සෙමින් පිරිමදිද්දී ඇය ආදරයෙන් සිනාසුණා. ඒ රන්වන් හිරු බැස යන සවස්වරුවේ අලුත් මල්වත්තේ සුවඳ විහිදෙන ඒ පුංචි ස්තෝප්පේ වාඩි වී දෙන්නම එකිනෙකනාගේ අත තදින් අල්ලගෙන නිහඬවම හිරු බැස යන අහස දිහා බලාගෙන හිටියා. ඔවුන්ගේ ආදර කතාවේ අලුත්ම පරිච්ඡේදය ඒ පුංචි ආදරයෙන් පිරුණු ගෙදරින් නිහඬවම ආරම්භ වුණා. රාත්‍රිය සෙමින් එම සුන්දර නිවස කරා ළඟා වුණා. හිරු බැස ගිය පසු අහස පුරා විසිරුණු තරු කැට අලුත් නිවසේ වහල මතට රිදී ආලෝකයක් වගේ වැටුණා. මල්වත්ත හරහා හමන සිසිල් සුළඟත් සමග රෝස සහ සමන් පිච්ච මල්වල සුවඳ මුළු පරිසරයම පුරවා තිබුණා. එදා රාත්‍රිය අහස් සහ සප්නගේ ජීවිතේ විශේෂම රාත්‍රියක් වුණා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ අලුත්ම ගමන ආරම්භ වන සුන්දර මොහොතක්. කාමරය තුල මෘදු ආලෝක පහන් දැල්වෙමින් තිබුණා. කවුළුවෙන් ඇතුළට වැටුණු සඳේලිය මුළු කාමරයටම නිහඬ සුන්දරත්වයක් එක්කලා. සප්න රෝස පැහැති අලංකාර දිගු ඇඳුමකින් සැරසී ඔහු ළඟට ආවේ තරමක් නොසන්සුන්කාරී හදවතකින්. ඇගේ දිගු කෙස්වැටියේ නිදහසේ පිටදිගේ වැටී තිබුණා. ඇයගේ මුහුණේ තිබුණේ සතුටත් ලැජ්ජාවත් මිශ්‍ර වූ සුන්දර සිනහවක්. අහස්ද සුදු පැහැති සරල ඇඳුමකින් සැරසී ඇය දෙස ආදරෙන් බලා සිටියේ ඇසිපිය හෙලන්නටවත් අමතක වූ පරිද්දෙන්. මොකද මහත්තයා ඔහොම බලන්නේ? සප්න ලැජ්ජාවෙන් අහද්දී අහස් සිනාසෙමින් ඇය ළඟට තව ටිකක් කිට්ටු වුණා. අද මගේ සුදු මැණිකේ හරිම ලස්සනයි. අහස් ආදරෙන් කියද්දී සප්න ඔහු දිහා බලලා නෝකාඩුවට වගේ මූණ හදාගත්තා. ඒ කියන්නේ කලින් දවස්වල මම ලස්සන නැද්ද? ඇය එහෙම අහද්දී අහස්ට hina ගියා. අනේ එහෙම කොහොමද කියන්නේ මැණිකේ? ඔයා එදත් ලස්සනයි අදත් ලස්සනයි. හැමදාමත් මට ඔයා ලස්සනම කෙනා තමයි. ඔහු ඇගේ දෑස් දිහා බලාගෙන සෙමින් කිව්වා. ඒත් අද වෙනසක් තියෙනවා. සප්න පුදුමෙන් ඔහු දිහා බැලුවා. මොකද්ද වෙනස? අහස් සිනාසෙමින් ඇගේ අත අල්ලගත්තා. එදා මම දුරින් ඉඳන් ආදරෙන් බලපු හඳ අද ඒ හඳ මගේම වෙලා මගේ ළඟ ඉන්නවා. ඒ වචන ඇහෙද්දී සප්නගේ කම්මුල් ලැජ්ජාවෙන් රතු වුණා. අදත් විහිළු කරන්න පටන් ගත්තද ඔයා? මම කියන්නේ ඇත්තමයි මැණිකේ. ඔයා තමයි මගේ හඳ. ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ මගේ ලෝකෙම වෙනස් වුණා. අහස් ආදරෙන් මිමිනුවා. සප්න ඔහුගේ උරහිසට හිස තියාගෙන නිහඬව සිනාසුණා. ඒ නිහඬ මොහොතේ ඔවුන් දෙදෙනාටම දැනුනේ තමන් බලාපොරොත්තු වූ සැනසීම සහ ආදරය දැන් තමන්ගේම පුංචි ලෝකයේ තුල ලැබී ඇති බවයි. එදා රාත්‍රියේ ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක් වුණා. දිගු කාලයක් පුරා එකිනෙකෙනා වෙනුවෙන් බලා සිටි ඔවුන් තමන්ගේ අලුත් ජීවිතේ පළමු මොහොත ආදරෙන් සෙනෙහසින් සහ සතුටින් ගත කළා. පසුදා උදෑසන උදා වූයේ අලුත් තිරේලියක් සමගින් කුරුල්ලන්ගේ මිහිරි නාදයත් මල්වත්තෙන් හමා පිවිතුරු මල් සුවඳත් ඒ උදෑසන තව තවත් සුන්දර කරන්න සමත් වුණා. කාමරයේ තුලට කවුළු අතරින් වැටී තිබුණු උණුසුම් හිරු රැස් පහළට වැටෙමින් තිබුණා. සප්න සෙමින් දෑස් විවර කර බැලුවා. ශක්තිමත් අතක් ඇගේ බඳ වටා එතී තිබුණා.
ඔව් ඒ ඔහුයි. ඊයේ රාත්‍රියේ සිදුවූයේ සියලු සුන්දර මතකයන් එකින් එක ඇගේ සිතට නැගෙද්දී ඇගේ කම්මුල් රත් පැහැයට හැරුණා. ඇය ලැජ්ජාවෙන් මුවගට සිනහවක් නගා ගනිමින් තව ටිකක් අහස්ගේ පපුවට මුහුණ තද කර ගත්තා. ඇය සෙමින් හිස ඔසවා අහස්ගේ මුහුණ දෙස බැලුවා. ඔහු සිටියේ තවමත් ගැඹුරු නින්දකයි. සප්නා ඔහුගේ නළලට වැටී තිබුණු කෙස් රොදක් සෙමින් නිවෙතට ගනිමින් ඔහුගේ මුහුණ දෙස ආදරෙන් බලන් හිටියා. මේ තරම් ආදරයක් මට ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මම පොරොන්දු වෙනවා මහත්තයා. ඔයා මට ආදරය කරන විදිහටම මමත් හැමදාම ඔයාට ආදරය කරනවා. ඇය සිතින් මුමුණමින් ඔහුගේ කම්මුලක් ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ස්පර්ශ කළා. ඒ මොහොතේ අහස්ගේ දිගු පිහාටු වැසුණු දෑස් සෙමින් විවෘත වුණා. තම ගතට තුරුල් වී තමා දෙස ආදරෙන් බලාගෙන සිටින සප්නව දුටු විගස ඔහුගේ මුවගට ආදරණීය සිනහවක් නැගුණා. "ගුඩ් මෝනිං මගේ මැනිකේ." අහස් ආදරෙන් මුමුණද්දී සප්නා ලැජ්ජාවෙන් ඉක්මනින්ම ඇස් බිමට හරවා ගනිමින් ඇඳෙන් නැගිටින්න උත්සාහ කළා. "ගුඩ් මෝනිං මහත්තයා. මම ගිහින් ඔයාලට තේ එකක් හදන් එන්නම්." ඇය නැගිටින්න හැදුවත් ඔහු සප්නාගේ අතින් මෘදු ලෙස අල්ලා ඇයව නැවතත් තමා වෙතට ඇදගත්තා. ඇය නැවතත් ඔහුගේ පපුව මතටම ඇද වැටුණා. "කොහේ යන්නද උදේම? තව ටිකක් වෙලා මගේ ළඟ ඉන්නකෝ." අහස් සිනාසෙමින් ඇගේ නළලට ආදරණීය මුදු හාදුවක් තියද්දී සප්නා ලැජ්ජාවෙන් රතු වූ මුහුණ අහස්ගේ පපුවට තද කර ගත්තා.